අයිබෝවන් හරි සුන්දර දවසක සුන්දර උදෑසනක අදත් අපි ඔබට බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ගොන්නක් එකට එකතු කරගෙන ඔන්න ඇවිල්ලා තියෙනවා සූර්යෝදය තුලින් සූර්යෝදය කියලා කියන හැමදාමත් ඔබට ඔබේ ජීවිතේ හරි ලස්සනට අරගෙන යන්න පාර පෙන්වන තැනක් ඔබට කොහොමද ඔබව හදාගන්න ඕනේ ඔබ කොහොමද ඔබව අඳුර ගන්න ඕනේ කියලා හැමදාමත් අපේ අද දවසේදී ඔබට මතක් කරනවා මොකද විවිධ මම්පෙත් ඔස්සේ ගමන් කළා තමන්ව හොයාගත්තු චරිත තමයි හැමදාමත් අපේ ආරාධිත අසනට අද දවසේදී අරගෙන එන්නේ. දැන් ජීවිතය කියලා කියන්නේ සමහරක් වෙලාවට අපි හිතනවා ජීවත් වෙලා ඇති මොන දුකක්ද මේ ජීවිතේ. හැබැයි ජීවිතය කියලා කියන්නේ අත් විඳින්න ඕන දෙයක්, විඳවිය යුතු දෙයක් නෙමෙයි, අත් විඳින්න ඕන ජීවිතේ සුන්දරව ගත කරන්න ඕන දෙයක්. ඉතින් ජීවිතය කියන දේ කොහොමද සුන්දරව ගත කරන්නේ? ඒ ගැනත් අපිට දැන කියා ගන්න පුළුවන්. හරි සුන්දර මිනිහෙක්ගෙන්. ඔහු රංගන ශිල්පියෙක්. තවත් පැත්තකින් ගත්තහම ව්‍යවසායකයෙක්. තවත් පැත්තකින් ගත්තහම මේ විවිධාකාර වූ වෘත්තීන් ශාස්ත්‍රය වෘත්තීන් ගණනාවක වැඩ කටයුතු කරන කෙනෙක්. ඒ වගේම තමයි එක එක හඬවල් වලින් ඔබව ආමන්ත්‍රණය කරපු ඔබේ හද දිනාගත්තු කෙනෙක්. ඉතින් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ප්‍රවීණ රංගනවේදී ඒ වගේම ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී මයික් ප්‍රනන්දු මහත්මයා අයබවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. බොහොම ලස්සනයි. බොහොම ස්තුතියි. ඉතින් මේ මයික් ප්‍රනන්දු මහත්මයාත් එක්ක තමයි අපි අද දවසේදී කතා කරන්නේ. ඒ හඬ අපි දන්නවා ඔබට හරි හුරුයි. ඒ රුව ඔබට හරි ළඟයි. ඒ නිසා ඒ හුරු හඬත් එක්ක ඒ ළඟ රූපයත් එක්ක අපි කතා කරන්නේ මයික් ප්‍රනන්දු මහත්මයාත් එක්ක. දැන් මට හිතෙනවා දැන් බොහෝ කලාකරුවන්ට කන්ද උඩරට හරි ළඟයි සහ මේ හරි සුන්දර සෞම්‍ය කලාකාමී මිනිස්සු ඒ කන්ද උඩරට පැත්තෙන් බිහි වෙලා තියෙනවා. මේ ඉන්නෙත් එහෙම නුවර පළාතෙන් බිහි වෙච්ච හරි අපූර්ව චරිතයක්. ඒ ආඩම්බරයත් එක්ක අපි ගම පැත්තට ගිහිල්ලා එමු. හොඳයි. ඉතින් කුඩා කාලේ ඉතින් අපි නුවර ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ. ඊට පස්සේ හැබැයි ඉතින් වර්තමානයේ නුවර නැහැ කොළඹ. ඉතින් මම පාසල් ගියත් කොළඹ තමයි. හැබැයි අන්තිමට A level කියන උසස් පෙළ කළේ බදුල්ලේ. ඉතින් කොළඹ සාන්ත සෙබස්ටියන් විද්‍යාලයේ හිටියා, සපුගස්කන්ධ මධ්‍ය මහා විද්‍යාලයේ හිටියා, සාන්ත ජෝසප් විද්‍යාලයේ හිටියා. එතකොට රත්නපුරේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හිටියා. අන්තිමට බදුල්ලේ මධ්‍ය මහා විද්‍යාලෙත් හිටියා. ඔය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තමයි ගොඩක් හොඳ දේවල් සිද්ධ වුණේ. ජීවිතේ වෙනස් වීම සිද්ධ වුණේ. ඒ කියන්නේ කැරටින් කළා. ඒතර පොලිස් නිලධාරියෙක් හැටියට වැඩ කටයුතු කළා. එතකොට ක්‍රීඩාවලට සම්බන්ධ වුණේ එතනින් තමයි. ඉතින් අන්තිමට ගුවන් නියමයක් වෙන්නත් ගියා. නමුත් ඒක අම්මගේ අකමැත්ත නිසා ඒක වෙනස් වුණා. මම කෙටින් කියාගෙන යන්නේ. ඊට පස්සේ තමයි සාමාන්‍ය රැකියාවට මම ප්‍රවේශ වෙන්නේ. එතකොට එතනින් එහාට තමයි ජීවිතේ අත්වශයෙන්ම ගොඩ යන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා නැහැ. නමුත් මම උසස් අධ්‍යාපනය ලබා තියෙනවා ආරක්ෂණ ක්ෂේත්‍රයේ. එතකොට ඒක තමයි අධ්‍යාපන සුසුකම හැටියට තාම ඇති පාසලත් එක්ක මම කියන්න එපා. ඉතින් නමුත් ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්ත සමාජයෙන් දැන් වර්තමානයේ අය ඉගෙන ගන්නවට වඩා දේවල් අපි ඒ කාලේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය මුණ ගැහුණා. අපිට ඇසුරු කරන්නත් ලැබුණේ වගේ අය. ඒකට ඒ දවස්වල අන්තර්ජාල පහසුකම් එහෙම මුකුත් නැහැ. හැබැයි අපි දැනුවත් වුණා. ලෝකෙ පිළිබඳව. එතකොට අපේ රට පිළිබඳව. එතකොට ගුණධර්ම පිළිබඳව, වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව බොහෝ දේවල් වර්තමානයේ කොයිතරම් ලෝකේ එක මිටට ගන්න පුළුවන් තත්ත්වෙ හිටියත් තිබුණත් ඉස්සර අපිට මේ පහසුකම් තිබුණු නැති වුණාට අපි ලෝකෙම ජීවත් වුණා. මිනිස්සු වශයෙන්. ඉතින් ඒක ගැන ගොඩක් සන්තෝෂයි. දැන් වර්තමානයේට ගොඩක් දෙනෙක් නැහැනේ. අම්මා තාත්තා හඳුරන්නෙත් නැහැ. ඉතින් ඒ සහ සම්බන්ධයත් අඩුයි. ඉතින් ඉස්සර අපි පාසලට යනකොට අම්මා තමයි ගෙදර හිටියේ. අපි අම්මට වැඳලා යන්නේ. වැඳලා යනකොට මේ තියෙනවා විශේෂ දෙයක්. දැන් අම්මත් කියලා දීලා තියෙන්නේ අපි අම්මගේ කකුලට මෙහෙම ස්පර්ශ කළා තමයි ස්පර්ශ කරන්න ඕනේ. ඒතර අම්මාත් අපේ ඔළුව ස්පර්ශ කරනවා. එතකොට අපිට පස්සේ තමයි තේරෙන්නේ. අපිට දැනෙන්නේ නැතුනට අපිට මේ ඇඟට ලැබෙන කිරණයක් වගේ ආශිර්වාදය. අර පරිපතේ සම්පූර්ණ වෙනවා. එතකොට කවදාක්වත් කරදරයක් වෙන්නේ නැහැ. දෙවි පිහිටයි බුදුසරණයි හරි මොකක් හරි කියලා
ඒ ආශිර්වාද ලැබෙනකොට ආයෙ වෙන මුකුත් සතුරු ආබාධ රෝග කිසි දෙයක් අනුතුරු මුකුත් වෙන්නේ නැහැ. දැන් එහෙම වෙනවද කියන එකයි ප්‍රශ්නේ. දැන් ටටාබයි සංස්කෘතියක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ සංස්කෘතිය නැතිවීමත් එක්ක මේ ස්පර්ශ සංස්කෘතිය නෑ. හග් සංස්කෘතියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මං කියන්නේ අර ඉස්සර තිබිච්ච එකයි දැන් කොච්චර ලෝකෙට සම්බන්ධ වුණත් අපේ තියෙන පුරුද්ද තමයි ලෝකයෙන් ගොඩක් ගන්නේ අපිට නොගැලපෙන දේවල්. ඉක්මනට අවශෝෂණය වෙන්නේ ඒවා. ගැලපෙන දේවල් ගැනීමේ අඩු ප්‍රවණතාවයක් තියෙන්නේ. වැරදි දේවල්මයි ගන්නෙ. පිටරටවල දේවල් හොඳයි. අපි සංගීතය ගත්ත ඉන්දියාවෙන් ඇවිල්ලා ගොඩ දේවල් කරා. ඒ වුණාට දැන් ඉස්සර ගත්තේ බොහොම ලස්සන සංගීතයන්නේ. දැන් ගන්න සංගීතය බලන්න. මෙලෝ රහක් නැහැ. දැන් සින්දු 10ක නම් කියන්න බෑන් කිව්වොත් බෑ. ගායක ගායිකවන් 10 දෙනෙක්ගේ නම් කියන්න කිව්වොත් බෑ. අපිට පරණ සැඩසුලන් චිත්‍රපටයේ සින්දු ටික කටපාඩම්. ඒක තනු නිර්මාණය කළේ කවුද? සංගීත අධ්‍යක්ෂණය කළේ කවුද? ගායක ගායිකව කවුද කියන අපි දන්නවා. දැන් තියෙන අර ශනික දේවල්නේ ගොඩක් වෙලාවට ඇති වී නැති වී යන. ඒ කියන්නේ අර දියුණු වෙන ලෝකයේ කියපුවම අර ඉස්සර අපි ලිඳෙන් වතුර ඇදලා නාපු කාලේ නෙවෙයිනේ. දැන් පයිප් වල ෂවර් ගෙන් නාන්නේ. එතකොට උණු වතුර වලින් රත් කරලා අපි නෑව කාලයක් තිබුණනේ. දැන් උණු වතුරත් වෙනවා. හරිම තාක්ෂණයත් එක්ක දෙවෙනවා කරන්න දෙයක් නැති වෙනවා. අපේ අතපය මේ විදියට හරි තියලා ළමයි වැඩෙන එක ලොකු දෙයක්. මොකද පාවිච්චි වෙන්නේ නැහැ. ලිඳෙන් වතුර අදින්නේ නැහැ. එතකොට පිටි කොටන්නේ අර කියන්නේ කුල්ලෙන් පොලන්නේ පෙනේරෙන් හලන්නේ. ඉතින් දේවල් තියෙන්නේ. දැන් මේ සියලු කාරණාත් එක්ක දැන් අපි ගම ගැන මතක් කරන්නේ නුවර ගැන. නුවර අම්මගේ තමයි අපේ පවුල් පසුබිමක් ගැන කතා කරා. අම්මා තාත්තා ඒ වගේම. අම්මා නන්දා බෙරිල් ප්‍රනාන්දු. එතකොට තාත්තා ඇන්ටන් බර්ට්‍රම් ප්‍රනාන්දු. එතකොට පවුලේ සමාජිකව ඉන්නවා මේ අපි නංගි ඉන්නවා පැට්‍රිෂා ෆෙර්නැන්ඩෝ, එක මල්ලි කෙනෙක් ජෝර්ජ් ෆෙර්නැන්ඩෝ, අනිත් එක්කෙනා ලෝරන්ස් ෆෙර්නැන්ඩෝ. එතකොට එක මල්ලි කෙනෙක් පූජා ප්‍රසාදිවරයෙක්. එයා ඉන්නවා ලංකාවේ. අනිත් මල්ලි ඉන්නේ ඇමරිකාවේ. නංගි ලංකාවේ ඉන්නවා. මම පූජා ප්‍රසාදිවරයෙක් වෙන්න තමයි හිටියේ. නමුත් මේ අම්මා එක කොහොම වෙනස් කළා. ඊට පස්සේ තමයි පොලිස් නිලධාරියෙක් වෙන්න ගියේ. කැරටින් වලට දාලා ඒක දිග කතාවක් තියෙනවා. ඒක ඉස්කෝලේ කැඩට් කළාද? ඔව් ඔව් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලේ. ඉතින් කැට් ප්ලටුන් එකේ ඉඳලා නිතර පොලිසියට යනවා. ඒ කාලේ සිල්වා HMPB කොටක දෙනීම එහෙම හිටියා ඒ කාලේ. එතකොට පොඩ උසකුත් තියෙන නිසා. ඔව් ඒතකොට මම ඉස්සර කැරටින් කරන මේ ලාං සාජන්ලා ගියා. දියතලාවේ අපි පස්වෙනි බලයේදී. දියතලාවේ කැම්ප් එකේ ඉතින් අපි වැඩ කටයුතු කළා. හරි ආසයි මම ඒ යුද හමුදායේ සිස්ටම් එකට. ඒ විනයක් කියලා දෙයක් තියෙනවා. බියුගල් සවුන්ඩ් එකට තමයි බියුගල් හඬට තමයි උදේ නැගිටින්නේ. හැමදේම ඒ සද්දට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. PT වලට යන වෙනම වෙලාවක් තියෙනවා. ඒ හැමදේම කරන්නේ බියුගල් හඬට. ඉතින් ඒක විනයක්. ඒක ශබ්දයෙන් ඇතිවන විනයක්. කවුරුත් කියන්නේ නැහැ. බියුගල් හඬට නැගිටින්න ඕන වෙලාව අපි දන්නවා. නැගිට්ටා ඒ වෙලාවට ගියේ නැත්තම් ඉවරයි. ඒක තමයි තිබුණේ විනය. ඒවා හරි ජීවිතේට හරි හොඳයි. ඉතින් දැන් වර්තමානයේ ලෝකෙ දියුණුයි. නමුත් දියුණු නැහැ. නොදියුණු ලෝකයක තමයි අපි දැන් වර්තමානයේ ජීවත් වෙන්න දියුණුයි කියලා හිතුවට. හැබැයි කාලේ හරිම දියුණුව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ සංස්කෘතියත් එක්ක මිනිස්සු ටිකක් පරිහානියටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අර බැඳීම් එක ටිකක් ඈත් වෙලා තියෙනවා. අපි ගන්නේ ගොඩක් වෙලාවට නොගත යුතු දේවල්. ඒවල් දැන් වර්තමානයේ බලපුවාම ආගම ගත්තාම දැන් ආත්මය ගලවා ගැනීමේ මාර්ගයනේ. මං කතෝලික කෙනෙක්. නමුත් ඉස්සර දන්නවා මට අකුරු ගල්ලා තින්නේ සප්කස්කන්ධ පුරාණ ශ්‍රී මහා විහාරාධිපතිව වැඩවිසු ඥානමෝලි ස්වාමීන් වහන්සේ. හාමුදුරු නමක් මට අකුරු ගල්ලා තියෙනවා. මම කතෝලිකයා. ඉතින් අපේ පවුල් වල එහෙම දෙයක් නැහැ. ආගම් ભેද එහෙම නැහැ. ආගම් ભેදයක් නැහැ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා මේක තිබුණා. ඉස්කෝලේ යනකොට බෞද්ධය කතෝලිකය ඉතින් ඔක්කොම එකට හිටියේ. එහෙම සිංහල උද්දට ලස්සනට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ලොකු ඉස්සර තමයි ලෝකෙ දියුණු කියලා මට හිතෙන්නේ. අපි කොයිතරම් තාක්ෂණය අතින් මේ පහසුකම් අතින් ඔච්චර ඉස්සරහට ගියත් ඇත්තටම මේ ඒ කාලේ හරි සුන්දරයි විඳින්න දෙයක් තිබ්බ නේද? විඳින්න දෙයක් තියෙනවා. දැන් මිනිස්සු විඳවනවා. ඉස්සර විඳා. දැන් හැමදේම පිරින දැන් ආගම ධර්මයේ පිරිනවන්න මම ඒකට උදාහරණ කියන්නේ නැහැ. ඊයේ පෙරේද සිද්ධ වෙන දේවල් දැක්කම අති විශාල ආකාරයට ආගම පිරිහිලා. ඉතින් ඒ වගේ කතා කරන්න දුකයි. ඉතින් මම දන්නේ ඉතින් රටක සංස්කෘතිය ආගමයි කියන්නේ තියෙන්න ඕන දෙයක් නේ හුස්ම වගේනේ. මොකද රටක පැවැත්ම තීරණය කරන්නේ. ඔව්. ඉතින් ඒව නැති වෙනකොට
මං හිතන්නේ මොන කොයි තරම් දේවල් තිබුණත් දැන් ඔය ලංකාවේ රොකට් එකක් හන්දට යවුවොත් වැඩක් වෙන්නේ ඉන්න මිනිස්සු ටික පෙරහිලා යනවා. ඒක ඒව තමයි තියෙන්න ඕනේ. පැවැත්මක් නැති එක. දැන් මේ මයික් ප්‍රනන්දු මහත්මයා පාසල් ගණනාවකම නම් කිව්වා. ඔව්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ මෙච්චර පාසල් ගණනාවකට ගිහිලා තියෙන්නේ කියලා. ඔව්. අම්මා මම ඉස්සර ඉඳන්ම අම්මත් එක්කම තමයි කටයුතු කරේ. අම්මා තමයි නිතරම මගේ ළඟම ළඟම හිටියා. හැබැයි මාට දෙන්න තියෙන දඬුවම් ටික ඔක්කොම දුන්නෙත් අම්මා. හැබැයි අම්මා රැකියාව කරන තැන් අනුව තමයි මගේ පැවැත්ම ස්ථානය තියෙන්නේ. මගේ ස්ථාන මාරු වීමත් ඒ විදිහට සිද්ධ වුණා. මගේ ස්ථාන මාරු සහ භූමිගත වීම තියෙන්නේ අම්මා. අම්මා කොළඹ ඉන්නවනේ මං කොළඹ. මම දැන් මොරටුවේ සෙබස්ටියන් විද්‍යාලයට ගියා. එතකොට තේ හැරි නැවතලා හිටියා. එතකොට රත්නපුරේ මේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ගියා. එතකොට ඊට ඉස්සෙල්ලා කැලණියේ ඉන්නකොට සපුරස්කන්ධ මධ්‍ය මහාවිද්‍යාලයටත් ගියා. ඒ යන්නේ අම්මා එක්කම තමයි. බදුලට ගියත් එහෙමයි. දැන් බදුලට අම්මා මේ සලුසලේ වැඩ කළේ. එතකොට අම්මා තමයි ඇහුවේ. ට්‍රාන්ස්ෆර් එකක් තියෙනවා බදුල්ල හැටන් යාපනයේ. ඔය තුنين කෝකටද යන්න කැමති? මම බැලුවානේ බදුල්ල හොඳයි. හොඳයි වගේ. මම බදුල්ල ගන්න. ලස්සන පැත්ත. ලස්සන පැත්ත. ඊපස්සේ බදුල්ල හමුණා බදුල්ලට ගියා. බදුල්ලෙන් තව ගොඩක් වෙනස් වුණේ. එතකොට කැරටින් කළා, ක්‍රීඩා කළා. එතකොට A level කළා. හැමදේම ජීවිතේ වෙනස් වුණේ ගොඩක් දේවල් බදුල්ලේ. ඒ බදුල්ලේදී ජීවිතේ වෙනස් වෙච්ච හැටි ගැනත් කතා කරන්න ඕනේ. දැන් මේ විදිහට පොලිස් නිලධාරියෙක් වෙන්න හීනයක් තිබිලා තියෙනවා. ඒකද හීනේ තිබ්බද? අපි හීනේ උනේ ගුවන් නියමයක් වෙන්න. ඒකට පොඩි කාලේ දැන් අපි අහනවනේ කැමති කවුරු වෙන්නද කියලා. එතකොට කියලා තියෙන්නේ කවුරු වෙන්නද ගුවන් නියමයක් තමයි. ඉස්සරින්ද පොඩි කාලේ ඉඳන් ආසයි. දැන් කැලණියේ ඉන්නකොටත් ගුවන් යානාවක් යනකොට හරි ආසයි. ඉස්සර මට දෙන තෑගි වලින් ගොඩක් සෙල්ලම් බඩුවේ වැඩිපුර තිබුණේ ගුවන් යානා. මම කරන වැඩේ ගෙනල්ලා දවසයි දෙකයි තියෙන්නේ. ඒ ඔක්කොම අර ගලෝලා සුද්ධ කරලා ඊට පස්සේ මම හදන්නේ කඩපු කෑලි ආයි හයි කරන්න. බෑ. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මට නීතියක් දාලා තියෙනවා මුකුත් අල්ලන්න බෑ. දැල්වා අර ෂෝකේසේ දාලා තිබ්බා. ඕන්ලාට අරන් සෙල්ලම් කරුවා ආයෙ තිබ්බා. කැඩුවොත් ආයෙ හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් හරි ආසයි. මිනිස් එක් තියෙනවනේ ඒක සමහරට පෙර ආත්ම වලින් එන එකක් වෙන්න ඇති. ඉතින් ඒ ගුවන් යානා වලට හරි ආසයි. එහෙම ආසාවක් තිබුණා. ඔව් දැන් මට හරි ආසයි. මේ අම්මා ආයිචර කැමැත්තක් දැක්කේ නැත්නම් අම්මා කැමති වුණේ නැහැ ගුවන් නියමයක් වෙන්න. එතකොට ගියාම මොකක් හරි ප්‍රශ්න ඇති. ඒනකොට මට සාමාන්‍ය මගේ ආසාව තියෙනවා ගුවන් නියමයක් හැටියට අඩු ගන්න රංගපාන්න හරි. කවදා හරි ලැබෙයි කියලා. එතකොට පූජා ප්‍රසාදිවරයෙක් වගේ රංගපාන්න අවස්ථා එකක් ඇවිල්ලා ළඟටම එල්ල වෙනස් වුණා. ඉතින් ගුවන් නියමයකුත් එහෙම එන ලකුණු තියෙනවා බොහොම මෑතකදී. ඒ වගේ එකක් ලැබුණොත් හොඳයි. ඒ කියන්නේ ඒක මොකක් හරි ඇති. ජීවිතවල මේ ආත්මවල මේ සම්බන්ධතාවයක බැඳීමක් ඇති. ඉතින් ගුවන් යානාවලට මේ හරි ආසයි. ඉතින් ඒක තමයි ඒ ඉස්සෙල්ලාම තිබුණේ. එක එකනක තියෙනවනේ වෛද්‍යවරු වෙන්න මේ එහෙම මගේ එහෙම වෛද්‍ය. හැබැයි මම ඉගෙන ගත්තේ වෛද්‍ය වෙන්න තමයි. මොකද ජීවිතය zoo botany chemistry physics ඒ දවස් 4ක් තිබුණානේ. ජීවිතය හදාරුවේ. එතකොට ජීවිතය හදාarලා තිබුණාට වෛද්‍යවරයෙක් වෙන්න මට ඒ තරම් ප්‍රේමනාපයක් නැහැ. අරක තමයි තිබුණේ. ගුවන් නියමයක් වෙන එක. ඒ සිහිනේ. ඒ නිසා කැරටින් හරි ආසාවෙන් කළා. ඒ සිහිනයත් එක්ක ප්‍රථම මේ දැන් වෘත්තියක් විදිහට පටන් ගන්න මොකද? වෘත්තියක් විදිහට පටන් ගත්තේ මම ඉස්සලාම ඩාලි බට්ලා ආයතනයේ වැඩ කළා. ඒ කියන්නේ accounts department වැඩ කළා. ඊට පස්සේ මම එතනින් ගියා ආරක්ෂණ ක්ෂේත්‍රයට. ඒ කියන්නේ නම මම කියන සෙලින්කෝ ආරක්ෂණ සමාගමේ අවුරුදු 25ක් විතර වැඩ කළා. ජීවිත ආරක්ෂණ අංශේ අවසාන වශයෙන් ශාඛා බාහිර ඒ කියන්නේ ශාඛා කළමනාකාර මම වැඩ කළේ කොළොන්නාව සහ නුගේගොඩ. එතකොට ඒ නිසා ඒ කාලේ හොඳ අත්දැකීම් ලැබුවා. සිලින්කෝ එකේ මට ලැබුණා විශාල අත්දැකීමක්. පරිපාලනය ගැන අධ්‍යාපන රක්ෂණය පිළිබඳව දැන් ඔය ඒ රක්ෂණය පිළිබඳ උපාධි ලැබලා තියෙනවා. ඒතර තියෙනවනේ එක ඒ ඔක්කොම ලැබලා ඒ රක්ෂණ මොකද ඒ උසස් වීම ලබා ගන්න බෑ කළමනාකරුවන්ට වඩා ඉහළ යන්න බෑ ඒ දේවල් ඒ උපාධි අධ්‍යාපන සුසුකම් නැත්තම්. මොකද මාස 3කට සැරයක් විභාගයකුත් පවත්වනවා. මේ විභාගය පවත්වන්න හේතුව මේ අලුතෙන් වෙනස් වෙන චක්‍ර ලේඛන තියෙන්නේ. සහ නීති රීති ඒ පිළිබඳ අලුත් වෙනවනේ. ඒවා අපි හදාරන්න ඕන. අපිට එනවා ඊමේල් එකකින් එනවා. එතකොට අපි ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකට ගිහලා ඉගෙන ගන්නත් ඕනේ. එතකොට ඒවා අපි අර අප්ඩේට් වෙනවද කියලා දැනගන්න තමයි එක්සෑම් එක තියන්නේ. එක්සෑම් එකේ ලකුණු 70ට වඩා ගන්න ඕනේ. නැත්නම් ආයි ක්ලාස් එකට යනවා.
ඉගෙන ගන්න. නැත්නම් අපි දන්නේ නැත්නම් කොහොමද පාරිභෝගිකෙන් උගන්න. අපි හදාarලා හැබැයි වදාරන්න. ඒ නිසා අපිව දැනුවත් කරන්න. ඉතින් එහෙම ඒ හරි හොඳයි. ඊට අමතරව ඒකේ මාස 6කට සැරයක් මෙඩිකල් රිපෝට් එකක් දෙන්න ඕන අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳව. ඉතින් එහෙම ගොඩාක් දේවල් සෙලින් කොරක්ෂන් සමාගමේ ඉන්නකොට අපිට ලැබුණා. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් ඒකෙන් තමයි මිනිස්සෙක් වශයෙන් ඉන්නේ. අධ්‍යාපනයයි දැනුමයි අපි ඉතින් දැනුම හැමදාම ඉගෙන ගන්නවා. දැන් මමත් හැමදාම කොහේරි රංගනයකට මොකද චරිතයක් රඟපාන්න යනවා නම් මම එතන ආධුනිකයි. ප්‍රවීණ කතාවල් නැහැ. එතන චරිතයට ආධුනිකයි. එතන තියෙන පරිසරයට ආධුනිකයි. ඒ චරිතය හරියට කරන්න ඕනේ. ඒක කෙරුවේ නැත්නම් අර ප්‍රවීණ කතාවල් ඔක්කොම බින්දුවට වැටෙනවා. ඒ නිසා එතනින් එහාට යන්න ඕනේ. එතන චරිතයට දෙබස් වලට හරි කල්පනායෙන් කරන්න ඕනේ. ඒතකොට ඒ ටික මොකද ඒ වගකීමක්නේ. වගවීමක් වචන දෙබස් සජීවීකරණය කරන්නේ. ශරීරයේ මූණෙන් රංගනේ ඔක්කොම ඒකට පණ දෙන්න එපා. එතකොට ඒකනේ යව අරන් තියෙන එක කරන්නේ නැත්නම් ඉතින් මිනිස්සුන්ට පොතක් කියවන්න බැරිය. ඒ වගේ දෙයකට ඒකත් හදාරන්න ඕනේ. ඉතින් හදාරන දැන් අපි මේ නිතර පුහුණු වීම කරන්න ඕනේ. දැන් අපි පුහුණු වීම කලේ නැත්තම් අපි නොදන්න බව දන්නේ නැහැ. අපි සමහරකට එක තැනක නතර වෙන්න වෙනවා. එතකොට අපි පුහුණු වීම කරන්නේ නැත්තම් අපි නොදන්න බව දන්නේ නැහැ. පුහුණු වීම කළා නම් අපි නොදන්න දේ ඉගෙන ගන්නවා. දැන් අපි දන්නවා කියලා හිතියට ගොඩක් දේවල් දන්නේ නැහැ. එතකොට මම අර මේ ඉගෙන ගන්න ආසේ OCIC කළා. එතකොට මම කැමරාකරණය පිටපත් රචනය අධ්‍යක්ෂණය වගේ දේවල් කළා OCIC එක. එතකොට ඊට මට මතකයි ෆාදර් බෙන්ඩික් ජෝසප් තමයි ඉතින් ඒක බාහිර හිටියේ. අපි පුහුණු කළේ ලංකාවේ හිටිය ප්‍රවීණ කැමරා ශිල්පියෙක් කවුද අපේ ඇන්ඩ්‍රු ජයමාන් අර හාරලක්ෂ මංකොල් ඒ චිත්‍රපටයම කළේ හරි හොඳයි හරි සැරයි හරි හොඳයි. එයාගෙන් තමයි අපි කැමරා කරන්න ඉගෙන ගත්තේ. ඉතින් ඒවා ඉගෙනගෙන ඉතින් කරන යන දැන් ඒක ඉගෙන ගත්තා කියලා අපි කැමරා කරන්න කරන්නේ මම ඇත්ත වශයෙන්ම ෆොටෝ හැමදේම දැන් ශේෂ්ත්‍රය වැඩි කරනකොට දේවල් ආසයි. ඉතින් රූප රාමුවක් ගැන කියනකොටත් මම කැමරාවෙන් හිතනවා මේක මම ඒක රඟපානට මිනිස්සු කොහොමද දැන් මාව පේන්නේ මාව දකින්නේ දැන් මම මෙතෙන්ද හිතනවා දැන් මේ වැඩසටහන බලනකොට කොහොමද මිනිස්සු මාව දකින්නේ. ඒතකොට මම මේ විදිහට ඉන්න ඕනේ. මුහුණ කොහෙත් තියාගන්න. ඉතින් අර කැමරා ශිල්පියෙක් වගේ ඉගෙන ගත්තාම ඒ ඇහැ අපිට එනවා. සහ ඒක ඔබේ වෘත්තියත් එක්ක ගණතන කිරීමේදී පහසුවක් අනිවාර්යෙන් පහසු වෙනවා. ඉතින් අර හැමදේම හදාරන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන අපි ජීවිතේ හැමදේම ඉගෙන ගන්නවා කියන එකේ අදහස පන්ති වලට ගිහිල්ලාම නෙවෙයි. අදකීම් වලින් ඔව් දැන් මම දේශාරගෙනුත් ඉගෙන ගන්නවා. මේ ඉන්න අපේ ප්‍රවීණ කැමරා ශිල්පී මහත්තුරුන්ගෙනුත් මම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මගේ ජීවිතේ හරිම ආස කරන ස්ථාන තමයි කැමරාවක් ඉදිරියේ ඉන්න එක. සහ මයික්‍රොෆෝනයක් ඉදිරියේ ඉන්න එක. හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ දැන් සමහර අයට කැමරාවක් ඉස්සරහට ගියාම ටිකක් චකිතයක් තියෙනවනේ. ඇති වෙනවනේ. නෑ කැමරාවක් ඉස්සරහට ආවට පස්සේ මට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා නිකන් හරි ලස්සනයි. ඒ පරිසරය කියලා මට දැනෙනවා. හරි. ඒක මාධ්‍යා මම කවුරුද දැන් බලා ඉන්නවනේ. ඔව්. දෙවි කෙනෙක් බලා ඉන්නවා වගේ ඇඳීම දැන් කැමරා ශිල්පියෙක් මට දෙවිවරු තමයි පේන්නේ. අනිවාර්යයෙන්. මොකද ඔබව හරි හැඩට මේ සමාජයේ ඉස්සරහට ප්‍රේක්ෂකයා ඉස්සරහට අරගෙන යන්නේ. එහෙම වෙන්න ඕනේ. ඒක දැන් මම අත් වශයෙන්ම කැමරා ශිල්පීන්ට වැඳලා තමයි මම රංගනයේ යෙදෙන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ අපි ගන්නෙ. අපේ සමහරක් වෙලාවට අඩුපාඩු තියෙන තැන් වහලා ඒ කියන්නේ අඩුපාඩු ඒ කියන්නේ එයා ගන්නවා අපි මිනිස්සුන්ට පේන විදිහට. මොකද අපි කොච්චර දේවල් කළත් එහෙන් ගත්තේ නැත්නම් අපි පේන්නේ නැහනේ. අනිවාර්යයෙන්. ඒකයි. ඉතින් ඒ නිසා හරිය වැදගත්. ඉතින් මම හරි ඒක නිකන් මට නිකන් අමුතුම මොකද මම ඒක දැන් ඔය දර්ශන තලයේ මම හිතන්නේ භාවනා මධ්‍යස්ථානයක් වගේ. ඒ දර්ශන තලයට ළඟා වෙච්ච හැටිත් කතා කරන්න. රංගනේ භාවනාව. ඒ රංගනේ ඒ භාවනාවක් වෙච්ච හැටි ගැනත් කතා කරන්න ඕනේ. දැන් සෙලින්කෝ ලයිෆ් එකට ඔබ යන හැටි ගැන ඔබ සඳහන් කළා. පොලිස් නිලධාරියෙක්ගේ කතාව මොකක්ද? පොලිස් නිලධාරියෙක් කෙනෙකුට දැන් ඔය බදුල්ලේ. ඔව්. එනකොට මම හිටියා තව හිටියා විජේ කුමාර කියලා කෙනෙක්. විජේ කුමාර. ඔව්. එයා තමයි ඊට ඉස්සෙල්ලා මට ඉස්සෙල්ලා එයා සාජන් වුණා. අපි නිතරම යන අර මාස 3කට විතර සැරයක් එනවා මේ හමුදාවෙන් දියතලාව හමුදාවෙන් එනවා අපිට ට්‍රේන් කරන්න. දැන් අපි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ අපි කැරටින් කරද්දී PT ටේබල් දෙකක් තිබුණා. ඒ PT ටේබල් දෙක අරම කළා මේ මාච් පාස්ට් අරම ඔක්කොම කරනවා.
අපි එතුට හිට හේරත් සර් කියලා හේරත් බණ්ඩාර සර් තමයි හිටියේ. අපි ප්‍රින්සිපල් උත් ඒ සර්මයි. එයා තමයි කැරටින් මාස්ටර්. එයා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක්. රෑන්ක් එකේ. නමුත් ඉස්කෝලේ ප්‍රින්සිපල්. ඊට අමතරව හමුදාවෙන් කෙනෙක් එනවා. එයා එනකොට අපි හමුදාවෙන් වෙපන්ස් ගේනවා. රයිෆල්. ඉස්සර අර පොළු කෑලි තමයි අපි රයිෆල් වලට අරමව ගන්න. අපි පොළු කෑලි හදාගෙන තමයි ඉන්නේ. ලොකු. අර එනකොට ඒව ගේනවා. ඒව ගේන්න යන්නේ මම. නැත්නම් විජයකුමාර කවුරු එක්කෙනෙක් යනවා. එහෙම යනකොට පොලිසියත් එක්ක සම්බන්ධයි. සම්බන්ධය තමයි මේ අර එකපාරක් මට කවුද කාලෙල් සිල්වා නැත්නම් IP සෞජ හරි කවුරු හරි කිව්වා මේ අපේ වේකන්සිස් වගේත් වෙනවා දාන්න. මම බැලුවා මට ඒක පුරුදු නැහැ. ඉස්සර තිබුණා රිසර්ව් SI කියලා. RSI. දැන් නෑ මං හිතන්නේ. දැන් නෑ මං හිතන්නේ. එතකොට රිසර්ව් SI කියන ඒක තවත් රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒක ගයකට ගන්නේ දැන් ගන්නට වඩා අමාරුයි ඒක. උඩට හොයලා බලනවා. ඒකට පවුල් පසුබිම දෙන්න. කොහොම හොයලා බලනවා. එතකොට ඒක හොයලා ඉතින් ඒකට ඔන්න ඇප්ලයි මමත් දැම්මා විජය කුමාරත් දැම්මා. මේ ඉස්කෝලේ ප්‍රශ්නයක්වත් නැහැ. ප්‍රින්සිපල්ත් කැමති. ඉතින් අපි අන්තිමට ඒ දාලා අපි ඉන්ටර්විව් එකකට ගියා. පාසුත් වුණා. එතකොට අපි ඉස්කෝලේ යන කාලේ හවසට ඉතින් යනවා. නිවාඩු දවස්වලට එහෙම පොලිසිය යනවා. ගිහිල්ලා අපි ට්‍රේන් වෙලා. ඉතින් අපි ඉතින් පාරවලත් යනවා. WBC කෙනෙක් එක්ක වැටෙනවා. තව ඉතින් කියන්නේ පළපුරු දෙකෙනෙක් වැටෙනවා. අපි ඉතින් අර යුනිෆෝම් හරි ආසයි යුනිෆෝම් එක ගහලා තනි තරුවක් දාගෙන බිරෝ සංසාරයක් දන්නෙත් නැහැ. ඉතින් අපි හැබැයි පොඩි ආඩම්බරයකුත් තියෙනවා. පොඩි යුනිෆෝම් එක ඇඳම දැන් අපි කැරටින් කරද්දි යුනිෆෝම් එක ගාම්භීරත්වයකුත් තියෙනවා. ලස්සනයි මෙතන තොප්පිය දාලා මෙතන අර පිහට් ඔය ගහලා මාච් කරගෙන යනකොට හරිය ලස්සනයි. ඒ කියන්නේ අපිට ලොකු ජීවිතේ පිළිබඳ අන්න හරි අභිමානයක් ඇති වෙනවා. ඒ හැම මන් දන්නේ දැන් කැරටින් කරනවාද කියලා. මේ කැරටින් එහෙම කරන්න ඕනේ. පිරිනොමෙක් වුණාම කැරටින් කරන්න ඕනේ. ඒකට ලොකු පුහුණුවක් ලැබෙනවා. දැන් ඔය විදිහට පොලිස් නිලධාරියෙක් වීමේ ඒ ගමනටත් පාර ඒ විදිහට නිර්මාණය වෙනවා. දැන් ඊළඟට පොලිස් නිලධාරියෙක් ඊට පස්සේ රක්ෂණ සමාගමක කළමනාකාරීත්වය දක්වා ගියපු චරිතයක්. ඒ වගේම තමයි මේ තවත් දැන් මේ හඬ කැවීම් ක්ෂේත්‍රයට ඒ වගේම තමයි මේ නිර්මාණ ක්ෂේත්‍රයට ඒ කියන්නේ වෙනම පැත්තක් නේ. නීතිය වගේත් නෙමෙයි රක්ෂණය වගේත් නෙමෙයි වෙනත්ම පැත්තක් තමයි කලාව කියලා කියන්නේ. ඉස්කෝලේ කාලේ එහෙම කලාවට නැඹුරුවක් තිබ්බද? පාසල් යන කාලේ කලාවට නැඹුරුවක් තිබුණේ A level වලදී. A level වලදී අපි මම ශිෂ්‍ය නායකයෙක් වෙලා ඉන්නකොට බදුල්ල මහාවිද්‍යාලයේ අපි සංවිධානය කළ සාහිත්‍ය සංගම් තිබුණා. එතකොට සංවිධානය වල ගායනා තරඟ එහෙම තියෙනවා. ඉතින් ගායනා තරඟට ඉදිරිපත් වුණා මට මතකයි අපිත් ඉදිරිපත් වෙනවා කොහොම හරි ඒක ගුණදාස පෙරේරා කියලා සර් කෙනෙක් තමයි ඒක විනිශ්චය කරන්න ආවේ. තවත් හිටියා සර්ලා කීප දෙනෙක්. ඒකින් මට ලැබුණු ස්ථානේ මට මතක නෑ. හැබැයි ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතය තමයි ගායනා කළේ මයුරාසන මත වැඩ හිඳිනා කියන ගීතේ. මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහලත් නැතුව ඇති. ඉෂාර අහලත් දන්නෙත් නෑ. මේ පරණ ගීතයක්. ඒක ගායනා කළා. ඒක ගායනා කළා ඊට පස්සේ මට ලැබුණු ස්ථානේ නෙමෙයි. ඊට පස්සේ ඉවරනාට පස්සේ සර් ඇවිල්ලා කිව්වා මේ අපි නාට්‍යයක් කරනවා බෞද්ධ නාට්‍යයක් මේ ඒකට චරිතයක් තියනවා කියලා. මම රඟපාන්නේ මම මෙලෝඩියක් දන්නේ නැහැ. ඊට පස්සේ එයා කිව්වා මේ පුහුණියම තියෙන ඉස්කෝලෙන් පස්සේ එන්න කියලා. ගියා. ඒක ගායනා තියෙන්නේ. ඒකේ ඒක මේ මේඝවර්ණ කියන රජු කෙනෙක්ගේ චරිතයක්. සිද්ධාර්ථ ඒ කුමාරගේ චරිතය. එතකොට මේඝවර්ණ රජතුමා මේගේ ගායනා කරනවා මෙහෙම. කළා වේදිකාවට ඇවිල්ලා ගායනා කරන සිස්ටම් තියෙන හන්දා මේ ඒකට තෝරගත්තා. ඕක ඉච්චරයි. ඊට පස්සේ තවත් පාසල් වල පෙන්නවා අර සාරි තමයි සාරි ඇඳ රජවරු වගේ ඒක තමයි කළේ. ලොකු වෙන්නේ නමුත් ඒක ඒ කාලේ හැටියට ලොකු අධ්‍යයනයක් ඒක. ලොකු අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකේ වේදිකාවට පිවිසෙන්න. ඉතින් ඒක ඒ පිවිසීම තමයි වර්තමානයේ වේදිකාවට එනකොට බන්දුලි තානගේ හරහා වෙනිසි වෙලෙන්දා රෝමී ගිනිගනි සෙනෙහ බර ඩොලි වගේ නාට්‍ය වල රඟපානකොට අර අපිට අර මුල්ම තිබ්ච අඩිය තිබ්බහන්දයි මේකට අපිට දැනෙන්නේ. ඒක මුල් පිවිසීම කරලානේ තියෙන්නේ. කොහොම හරි වේදිකා නාට්‍යයක අත්දැකීම ලැබලානේ තිබ්බේ. ඒකට හැම කොළඹ තියෙන හැම පිටපළාත් වල තියෙන හැම වේදිකාවකම රඟපාලා තියෙනවා. ඒ කියන්නේ තරුණ සේවා සභාවේ. එතකොට හරිම ආස එකක් තමයි මේ ලයනල් වෙන්ට් එක. ශබ්දයට හරිම වොයිස් එක හරියටම යන එකක් තමයි ලයනල් වෙන්ට් එක.
හැම නාට්‍ය ශිල්පියෙක්ම ආස කරන තැනක්. අනිත් එක ලුම්බිනි රංගශාලාව. ඕන එකක මංගල දර්ශනයේ තියෙන ලුම්බිනි. ඒක වික්ටර් රත්නායක සර්ගේ සා ප්‍රසංගයේ පවා මේ කම්පන ප්‍රසංගයේ ගුණදායකත්වය හැම කෙනාගේම වේදිකා නාට්‍යයක් වුණා සංගීත ප්‍රසංගයක් වුණා ආරම්භක ලුම්බිනියකි. මේක තියෙන විශේෂ මහා පුණ්‍ය භූමියක් ලුම්බිනියක. දැන් මේ විදිහට වේදිකාවට අඩිය තියලා වේදිකාවෙන් කොයි විදිහටද ප්‍රවිධී තිරය ඊට පස්සේ සිනමාව ඒ වගේම පුංචි තිරය මේ දේවල් කොයි විදිහටද ස්පර්ශ කරේ කියන කාරණාවන් දැන කියා ගන්න අවශ්‍යයි. මයික් ප්‍රනාන්දු කියන ඒ අපූර්ව නිර්මාණවේදියාගෙන් සදානම් කෙටි විරාමයක් ලබාගෙන ආපහු සූර්යදත්ත එක්ක එකතු වෙන්න. අපි හැම කෙනෙක්ටම පුංචිම තැනින් තමයි අපේ ආරම්භය සනිටුහන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම පුංචි තැනින් පටන් අරගෙන අද වෙනකොට දේශ දේශාන්තරවල ගමන් කරමින් තමන්ගේ කලා ශිල්ප ඥානය ලබා දෙමින් දරුවන්ට ගුරුවරයෙක් වෙමින් ඒ වගේම තමයි තවත් පැත්තකින් ප්‍රවීණ රංගධරයෙක් විදිහට වැඩ කටයුතු කරමින් ප්‍රවීණ අඳ කැවීම් ශිල්පියෙක් විදිහට වැඩ කරන මයික් ප්‍රනාන්දු මහත්මත් එක්කයි අපි කතා කරමින් ඉන්නේ. දැන් ශේෂ්ත්‍රයට දැන් වේදිකාවට අඩිය තියෙන හැටි ගැන අපි කතා කරා. ඔය විදිහට පටන් ගත්ත වේදිකා නාට්‍ය ගණනාවක් සඳහනුත් කළා. ඒවායේ අත්දැකීම් සහ ඒ රංගනය සඳහා එකතු වෙච්ච සහෝදර කල ගැන මතක් කරමු. ඔවුන්ගෙන් ලැබිච්ච පන්නරේ. අනිවාර්යයෙන්. දැන් මම එකපාරක් රංගපෑවා අර අපේ උදේ කුමාර රණසිංහ උදයා. එයාගේ වේදිකා නාට්‍යයක් තිබුණා. රංජිත් සිල්වා මහත්මයා තමයි අධ්‍යක්ෂණය කළේ. ප්ලැටූන් උත්තාන. උත්තාන කියන වේදිකා නාට්‍ය තිබුණා. ඒකේ මම මේජර් බ්‍රවුන් කියන චරිතය කළා. ඔය ඉස්සර රූපවාහිනියේ තිබුණ ඇහැට කනට කියලා වැඩසටහනක්. ඒ ඔය උත්තාන කියන නාට්‍ය මගේ කොටස තියෙන කීපයක් ඒකේ පෙන්නුවා. ඕකේ පටිගත කරනකොට ප්‍රධාන පාලක මැදිරියේ ඉඳලා තියෙන අපේ බන්දුලු විතානගේ සර්. ඒක අධ්‍යක්ෂතුමා. එයා මට මෙසේජ් එකක් කියලා තිබුණා මේ මට පයිඩයක් කියලා තිබුණා මේ යන්න ඉස්සලා හම්බෙන්න කතා කරන්න ඕනේ කියලා. ඊපස්සේ වැඩි ඉවර කළා මම යනකොට මේ මට පයිඩයක් ආවා රූපවාහිනී කැන්ටින් එකට යන්න කියලා. ඊපස්සේ මම ගියා. ගිහිල්ලා එතන වාඩි වෙන බන්දුල විතානගේ සර් එනවා. අම්බෝ මට ඉතින් යෝධෙක් හරි පොඩි හරි හුරුබුටි මිනිස්සයා. එතුමා ආවේ මට මතකයි තාම බනිස්වි ප්ලේන් ටී අරගෙන තාම. මේවා තමයි අපිට දෙන්න තියෙන්නේ. කියලා අර වාඩිලා කතා කරලා කොහොමද? ඉතින් මම කල්පනා කළා මේ වගේ කෙනෙක් මාත් එක්ක කතා කරනකොට මෙහෙම මම කොස්සේ කොහොමද මේ අපි අනිද්දා රූගත කරනවා මේ ඒකාංග ටෙලි නාට්‍යයක් පුතු සෙනෙහස කියලා. ඒකේ වැඩ චරිතයක් තියෙනවා. පුළුවන් දෙන්න මම කහා කියලා. එහෙම තමයි පටන් ගත්තේ. ඒක රූගත කළා. ඒක යසෝදේමල ධර්මිකයා කිංස්ලි ලෝස් එහෙමිට මම හිටියේ පුතේකට හරි. එතකොට ලොයිඩ් වාකිස්ට් මහත්මයාගේ පුතා හිටියා වාකිස්ට්. ඊට පස්සේ සර් කිව්වා මේ අපි මේ වෙනිසි වෙනදා එකක් පටන් ගන්නවා. ඒකත් ඔළුවේ තියාගෙන ඉන්න කියලා. කොහොම ඉන්නකොට ඉතින් මම රැකියාවට එනවා එකපාරක් ඔය සෙනෙහබර ඩොලි කියලා නාට්‍යයක් තියෙනවා එතුමාගේ. ඒකේ ඒක අර ටැක්සි ඩ්‍රයිවර් කියන චරිතය එදා ඒ රංගන ශිල්පියා ආවේ එන්න බැරි ප්‍රශ්නයක්. ඒකට ඔය රොඩ්නි වර්ණකුල නිහාල් ෆෙරන්ඩ් ඔක්කොම ඒකේ හිටියා. ඒ ටැක්සි රියදුරු චරිතය කරන්න එක්කන එදා බැරි හන්දා මට එන්න කිව්වා. ඉතින් දැන් මම නාට්‍ය දැකලත් නැහැ. එතකොට බන්දුස ඇවිල්ලා කොහරි මාව දාගත්තා ඒ රූගත පිටපත මුකුත් දීලා නැහැ. එතකොට ඊට පස්සේ රූගත මේ ඒක පෙන්වන්නේ එක්ක කෑගල් හැරි කොහේ හැරි අරණායකද මන් දන්නේ නැහැ. යනකොට දැන් මාව දාගත්තා බස් එකට. දැන් මම යනවා කරලත් නෑ අර කොහොමරි මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ කියලා මට කිව්වා. මෙන්න මේකයි මෙන්න මෙහෙමයි මේ ඔයාට ඇඳුම ඇඳලා පස්සේ එයි පොඩක් බීමත් චරිතයක්. ඔයාට හොඳ අත්දැකීමක් මේක. ඔයාට කරන්න පුළුවන්. බස් එකේ තමයි පිටවත කියවන්නේ. මට තේරෙන්නේ නැහැ. ප්‍රවීණු ඉන්නවට මට බයත් දැන්. කොහොමරි අන්තිමට මේ කෙරුවා.
කෙරුවා. 3:30 මේ 3:00 දර්ශනය කරගත්තා. ඊට පස්සේ ඒකෙන් පොඩ්ඩක් විශ්වනාත් කියන්නේ ඒ පිළිබඳ විශ්වාසයක් ආවා. ඔය තියෙන ඔය කරන්න. ඔයාට 6:30 එක හොඳට කරන්න පුළුවන් කියලා අන්තිමට කළා. ආවා. ඊට පස්සේ ආයෙ මුකුත් නැහැ. කොහොම ඉඳලා තමයි වෙනිසිය වෙලෙන්දා. ඒකට එහෙම ගියා. ඊට පස්සේ රෝමී ගිනි ගනි. රෝමී ගිනි ගනි ඒ චරිත පිළිබඳවත් යම්කිසි මතක් කිරීමක්. ඔව් දැන් ඔය රෝමී ගිනි ගනි එක ඉස්සල්ලා අපි ඔය නිහාල් ෆෙරණ්ඩ මහත්මයාගේ අඹරාවක් කියලා ටෙලි නාට්‍යයක් තිබුණා. ඒක රූගත කළේ මොරටුවේ. මම මේකේ මාළු මුද්‍රාලි කෙනෙක්ගේ චරිතය. ඒක මාර ඒ කියන්නේ හොඳ නීට් එකට අඳින හොඳ නිකන් විවාහ වෙලා නැහැ. තනිකඩ කෙනෙක් බොහොම ඒක පාලනය කරන මිනිස්සෙක්. ඒක හිටියා බන්දුලිතාන ගේස. එයා සංගීත මාස්ටර් කියලා වයලින් එකක් මෙහෙම වාදනය කරනවා. ඉතින් මම නිවාඩු වෙලාවට සර්ත් එක කියලා කතා කරනවා. ඒතකොට මයික් මෙහෙම දෙයක් තියෙනවා. මම පිටපතක් ලියාගෙන යනවා. වේදිකා නාට්‍යයක ඔයා ඉන්නවා කියලා කිව්වා. රූපගත කිරීම ඉවරයි. මාසයක් විතර ගියා. ඒ කියන්නේ ආයෙ මට එකපාරක් කතා කරනවා මේ එයා නිතරම කතා කරන්නේ මෙහෙමයි. දැන් දුරකථනයෙන් කතා කරනවා මයික්. එහෙම කතා කරනවා. මයික් මේ අර නාට්‍ය පිළිබඳ පිටපත ගැන සාකච්ඡා කරන්න අද අපේ ගෙදරට එන්න. ඉතින් මං ගියා. දැන් පිටපත කියවනවා. රෝමී ගිනි ගනි. යනකොට කියවන ඉන්ස්පෙක්ටර් මයික් කියලා තියෙනවා. මං නැවතුනද? ඔව් ඔයා කියන්නේ. ඔයා තමයි ඒ. නමම දාලා ඉන්ස්පෙක්ටර් මයික්. එතකොට ඒ වගේ කෙනෙක් බන්දුලිතාන ගියා මට තාත්තා කෙනෙක් වගේ එතුමා මට ගොඩාක් දේවල් මට දැනුම හැම දෙයක්ම මේ ශාස්ත්‍රයේ එනකොට මට ලබා දුන්න කෙනෙක්. ඉතින් එතුමාගේ වියෝයත් මට ලොකු පාඩුවක් වුණා. ඉතින් ශාස්ත්‍රයේ හොඳට ඇවිදගෙන යන්නේ මොකද එතුමා අධ්‍යක්ෂණය කරනකොට අපිට රංගපාන දෙනකොට ඒක නිරීක්ෂණ කරන ක්‍රම කීපයක් තියෙනවා. වරක් එතුමා ළඟටම එනවා. වේදිකාව ළඟටම වෙලා බලා ඉන්නවා. ඊට පස්සේ කෙරෝලටම යනවා. ගිහලා කෙරෝලෙන් බලා ඉන්නවා. ඒ බලන්නේ අපේ දෙබස් ඇහෙනවාද කියලා. වොයිස් වේට් එක කියන එක හැදුවේ එහෙමයි. ඒ කියන්නේ ඒවයි හඬේ තියෙනවනේ යම් දේවල්. ඒ වොයිස් වේට් කියන හඬේ බර කියන එක හඬේ ප්‍රක්ෂේපණය කියන එක හැදුවේ එහෙමයි. ඒ විදිහට තමයි ඔබ වේදිකාව තුළ ඔන්න නළුවෙක් විදිහට වේදිකා මේ රංග ශිල්පියෙක් විදිහට රංගන ශිල්පියෙක් විදිහට වැඩ පටන් ගන්න. දැන් මයික් ප්‍රනාන්දු කොයි විදිහටද මයික්‍රොෆෝන් එකට ලං වුණේ කියන ප්‍රශ්නේ මම මයික්‍රොෆෝන් එකට ලං වුණේ ඔව් එතකොට දැන් කොහොමදත් අර දැන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තියෙනවානේ ටෙලි නාට්‍ය දැන් ওই චිත්‍රපට වලට කොහොමදත් අපි හඬ කවන්න ඕනේ රූගත කිරීමේදී හඬ පටිගත වෙන්නේ නැහැනේ ටෙලි නාට්‍ය වල පටිගත වුණාට රූපය මේ චිත්‍රපට පටිගත වෙන්නේ නැහැනේ ඒවා වෙනම කියලා හඬ කවන්න ඕනේ ඉතින් අපි සරසවි දලුගම සරසවි චිත්‍රාගාරය තමයි ඒ දවස්වල තිබුණේ එහෙමයි තව එකක් තියෙනවා තලවතුර ටීකේ ස්ටුඩියෝ කියලා තිබුණා. එහෙම යනවා. කොහමරි ගිහලා හඬ කවනවා. දැන් මම හඬ කවන්නේ මගේම චරිතයට. පෙම් රජ දහන. ඒකේ මම රඟපෑවා. ඒකටම හඬ කැවුවා. ඊට අමතරව වෙන වෙන චිත්‍රපටවල වෙන වෙන චරිත වලටත් හඬ කැවුවා. දැන් ඒවටත් කරේ. එහෙම තමයි කළේ. ඊට පස්සුව දැන් හඬ කැවීම ශිල්පය වෙනමම ආවනේ. රූපවාහිනිය ඇතුලේ. දැන් එතන දැන් මේ හැදෑරීමක් කරා. හැදෑරීමක් කියලා කොහෙවත් හඬ කැවීමක් හැදෑරීමක් කොහෙවත් තියෙන්නේ නැහැ. තාමත් නැහැ. හැබැයි හඬ කැවීම උගන්වන තැන් තියෙනවා. මම දන්නේ ඒක කොහොමද කියලා. නමුත් ඒක ඒවට පහසුකනුත් නැහැ. දැන් යූත් සෙන්ටර් එකෙත් හඬ කැවීම කියලා තියෙනවා. නමුත් උපකරණ නැහැ. තියරි විතරයි දෙන්නේ ප්‍රැක්ටිකල් නැහැ. හැබැයි දැන් ප්‍රැක්ටිකල් තියෙන තැන් තියෙනවා. ඉතින් ඒවා අපිට ඒවා මුකුත් නැහැ. අපිට තියෙන ලිප් සින්ක් එක පමණයි. මේක බලාගෙන මේක කියන්න. එහෙම තමයි හදෑරුවේ. ඊට පස්සෙ රූපවාහිනියට හඬ කැවීම වලට ආමත් අපි ඒ දැනුම තමයි ප්‍රයෝජන කරගත්තේ. අර හඬ කැවීම කොහෙන් හරි හදාරලා දැන් මේ රංගනයේ හදාරලා එනවා වගේ හඬ කැවීම හදාරලා එන්න අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. ඉතින් අපි කරා හරියට. අපිට හොඳ අධ්‍යක්ෂකවරු ලැබුණා. ඉතින් සිරසාහිතෙන් තමයි ගොඩක් හඬ කැවීම වලට ආවේ. ඒ සිරස අධ්‍යක්ෂණය කරන ක්‍රමයක් හොඳයි. ලිප් සින්ක් එක පමණයි. තොල් චලනයේට පමණයි හඬ කවන්නේ. දැන් සමහර තැන්වල තියෙන්නේ පිටපත බලාගෙන අපි කියනවා. ඒගොල්ලෝ ඒක දානවා ලිප් එකට. දැන් ඔතන ජීසස් ඔෆ් නාසරත් කියලා චිත්‍රපටයකට හඬ කවන්න ආවා. ඒකට කිංස්ලි ලෝස් මහත්මයා මාවත් එක්කන් ගියා. පිටරටින් ආවේ. ඒකේ මම
මොකක්ද කරපු චරිතයක මතක මොකක් හරි හොඳ අර මේ කියන්නේ කිස්සු චරිතයේ ලොකු නිලධාරියෙක්ගේ චරිතයක් කළේ. එයා කිව්වේ බීප් හඬට වොයිස් කරන්න කියලා. 3 දෙනා යාවේ. හඬකෑම් ශිල්පියා, එතකොට අධ්‍යක්ෂකවරයා සහ තව කෙනෙක්. එයා කිව්වේ මේක බලන්න සිංහල දෙබස බලන්න බීප් එක පටන් ගන්නකොට ආරම්භ කරලා බීප් එක නවත්තන්න කියලා. බීප් හඬට අපි වොයිස් කළේ. ඉතින් අපි ඒ දෙබස පාඩම් කරගෙන අද දැන් අහගෙන ඉන්නවා. බීප් ගප ගප පටන් ගන්න මේ බීප් කරලා ආයි නවත්තනවා. බීප් එක නවත්තන්න ඕනේ. ඒක වරදුත් ආයි ගන්න කියනවා. එයා බලන්නේ බීප් හඬ පමණයි. බීප් එක ඇතුළ බීප් බීප්. ඉතින් දානවා. ටක් ගාලා එක ඕකේ කියලා කියනවා. තප්පර ගානක් ඉන්නවා. ආයි දාලා පෙන්නනවා. හරියටම ලිප් එකට ගිහිල්ලා තියෙනවා වොයිස් එක. ඒගොල්ලන්ගේ තාක්ෂණය. තාක්ෂණය. ඒක තාක්ෂණය එහෙමයි. කිසිම තැනක් ලිප් සින්ක් අවුට් මුකුත් නැහැ. හරියටම තියෙනවා. නමුත් ඒකම අපි සිරසෙත් කරද්දී ඒ තාක්ෂණය මුකුත් නැහැ. බීප් හඬවල මුකුත් නැහැ. ලිප් එක බලාගෙනම කියන්න ඕන. මම ගෙදර යන්නේ හෙට උදේ හවසට. උදේ නෙවෙයි හවස. මම ගෙදර යන්නේ හෙට උදේ නෙවෙයි හවස නම් ඒ විදිහටම කියන්න ඕනේ. ලිප් එකට ගැලපෙන විදිහට. කොච්චර කාලයක් වගේ යනවද සාමාන්‍ය හඬකෑම් ශිල්පේ පුහුණු වෙන ඔය විදිහට? පුහුණු වෙන්නේ නැහැ. පුහුණුවක් වෙන්නේ ඒක කරන්න ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ කෙනෙක්ට නිවැරදි විදිහටම ඔය විදිහට කරන්න. ඒක අපි ඒක වැඩ කරනවත් එක්කම තමයි මේ පුහුණු වෙන්නේ. ඒක මෙහෙම දෙයක් තියෙනවා. හරියට කැමැත්තෙන් හරියට උවමනාවෙන් වගකීමෙන් ඒක හරියට බලලම කරන්න ඕනේ. එතකොට අපිට වරදින්නේ නැහැ. දැන් අපි ඔය පිටපත එනෝනේ අපිට. ඒ පිටපත පරිවර්තනයෙන් එන්නේ. ඒ එන පරිවර්තනයේ කවදාකවත් කරන්න බෑ. පරිවර්තනය කළේ එන පිටපත කවදාකවත් ලිප් එකට දාන්න බෑ. ඒකට ගැළපෙන විදිහට හදන්න ඕනේ. ඒ කියන්නේ දැන් එතන නිෂ්පාදකවරයෙක් හරි අධ්‍යක්ෂකවරයා හරි මම හරි කවුරු හරි හඬ කරන ශිල්පියා දැන් එන වචන ටික දාන්න බෑ ලිප් එකට. හැබැයි අදහස එන විදිහට වචන වෙනස් කරලා ලිප් එකට ගැළපෙන දාන්න. ඒක සිරසි හරියටම කරනවා. දැන් මේ සියලු කාරණාත් එක්ක ඒ අත්දැකීම දැන් ඔබට සජීවීව අපි ඔබට ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. සුරපප්පා බලලා ඇති සමහරක් හිටව. ඒකේ ඉන්න ජිම් පප්පා වෙනුවට හඬ කවන්නේ අපේ මයික් ප්‍රනන්දු මහත්මයා. ඒ වගේම තමයි බොරළුයි ගලයයි ඉන්න ගිරිපුර ඇත්තෝ බලලා ඇති. ඒකේ ඉන්න බොරළු තමයි මේ ඉන්නේ. ඒ කටහඬට මේ කියන්නේ ඒ චරිතයට හඬ පොවන්නේ හඬ කවන්නේ එතුමන්. ඒ වගේම තමයි මේ අනන්තෙන් තරු කුමරා. ඒකෙත් අර ජන් ඒක තමයි ලස්සනයි. මේ කිහිපයක් විතරයි මම හිතන්නේ ඊට වඩා මේ ළඟදිම කළා How to Train Your Dragon කියලා. අලුතෙන්ම දැන් සති දෙකකට කලින් ඒකත් කළා. ඉතින් එහෙමත් කරගෙන යනවා ඉතින්. කොයි දේ කළත් කීපේ යන්නේ මිනිස්සුන් වලට යන්නේ. එතකොට සූරප්ප කියන එකයි ගිරිපුර ඇත්තෝ කියන එකයි දෙකම කාටූන්. ඒකත් අහම්බෙන් ආවේ. ඒක කාටූන් උනාට ළමයින්ගේ හිතවල විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේ හිතවලත් ඒ චරිත දෙක අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අපි අදහස් කළේ දැන් ළමා වැඩසටහන් කියලා එහෙම ළමයිට විතරක් බලන්න පුළුවන් දේවල් කරන්න අමාරුයි. දැන් දෙමව්පියොත් බලන්න ඕනේ. දෙමව්පියන් බලන්න කැමති නම් දෙමව්පියන් බලනවා. දෙමව්පිය බලලා දෙමව්පියන්ට හිතුනොත් මේක හොඳයි කියලා ළමයිට පෙන්නනවා. ඕකනේ වෙන්නේ. නැත්නම් මේ අපි බලන්නේ අන්න ළමයිගේ වැඩසටහනට ගිහලා බලන්න කියලා කියන්නේ නැහැ කවදාකවත්. දෙමව්පියොත් රස විඳිනවා නම් පමණයි ළමයින්ටත් බලන්න ලැබෙන්නේ. ඒ නිසා දෙමව්පියන්ටත් ගැළපෙන අනවශ්‍ය දේවල් කියන්නේ නැතුව හොඳ දේවල් තමයි ඒක තියෙන්නේ. මොකද ඒකේ පරිවර්තන කරන එන දේවල් අපිට කියලා බෑ. කියන්න බෑ මෙහි ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ජිම්පප්පටයි බොරළටයි අවස්ථාව දෙමු නේද? ඔව්. දැන් ජිම්පප්පා චරිතයේ ඒකේ ඉන්නවා. ඉතින් අර සූරපප්පා ඉන්නවා, විදපප්පා ඉන්නවා. ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ විදපප්පේ මේ අද ඔයා මේ අරිෂ්ටේ හදන්න කැලේට ගිහලා බෙහෙත් පෙළයට ගිහින් යනවනේ. එතකොට මමත් එන්නම්. මොකද මේ අද සූරපප්පට එන්න බෑ කියලා කිව්වා. එයා අර චූටි කුකුත් එක්ක වෙන ගමනක් යනවා. මං විදපප්පත් එක්ක කැලේට ඇවිල්ලා බෙහෙත් පැලයට හොයලා දෙන්න උනන්දු වෙන්නම්. මොකද බැරි වෙලාවකත් රෝමන් කාර්යය આવොත් එම ඔයාට ගැහුවොත් එම මට විදපප්පා කෙනෙක් නැති වෙනවනේ. ඒ නිසා මං එන්නම් ඔයත් එක්ක කැලේ යන්න. හරි නේද එහෙනම්? හරි. හරිම සුන්දරයි. එතකොට අර මේ දැන් ගිරිපුරයත්තු කියන්නේ ඒක අර ෆ්ලින්ස්ටෝන් කියන කාටුන් එක. ඒක ඒ ඔක්කොම තියෙන ගල්, පත්තරත් ගල්, වාහනත් ගල් එහෙම තියෙන්නේ. ගිරිපුරයත්තු ෆ්ලින්ස්ටෝන්. ගිරිපුර. ඒක නම දාලා තියෙන ගිරිපුරයත්තු. ඒතර මේ කාංචන අමරරත්න තමයි ඒක කළේ. එතකොට මේ පාර සම්මානයක් හම්බුණා කාංචන අමරරත්නට හොඳ අධ්‍යක්ෂකවරයා හැටියට.
විමලා අද මං ගල් බෝල සෙල්ලම් කරන්න යන්න ඕනේ. මොකද අද ගල් බෝල සෙල්ලම් කළා ගලෙත් එක තමයි මම යන්නේ. ගිහිල්ලා අද තරගෙන් දිනුවොත් එහෙම මට ලැබෙන හොඳ තෑග්ගක්. ඒ තෑග්ග අරන් ඔයා කැමතිනේ හෙලිකොප්ටරයකට. ඉතින් මං ඔයාට ගල් හෙලිකොප්ටරයක් අරන් දෙන්නම්. ඒ නිසා ඉක්මනට කැමල ඇස්ති ගන්න ගලිත් එක්ක. ගලිත් දැන් තා පොඩ්ඩකින් අපි ගෙදර එනවා. ගලෙත් එක්ක අපි ගිහිල්ලා ගල් බෝල සෙල්ලම් කළා. තරගෙන් දිනලා පළවෙනි වෙලා ඔයාට ගල් හෙලිකොප්ටරයක් ගෙනත් දෙනවා. ඔයා ආසයි නේද? එහෙනම් ඉතින් යන්න කෑම හදන්නකෝ යන්න. මේ දැන් හඬ කැවීම ශිල්පියෙක් විදිහට වැඩ කරනකොට මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබිලා තියෙන්නේ? හඬ කැවීම ශිල්පීන්ට කිසිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඇඟ හැප්පුණක් දන්නේ නැහැ. මං කියන්නම් ඉෂාරා මේ මෑතක් වෙනතුරු මේ ජිම්ප ප්‍රචාරිතය කරන්නේ මයික් ප්‍රනාන්දු කියලා දන්නේ නැහැ. ශ්‍රීනාත් මද්දුමගේ කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ. එතන ශ්‍රීනාත් මද්දුම කියන්නේ එයා මපට් කරන්නේ. මගේ හිතවතෙක්. ගොඩක් දෙනෙක් මේ Facebook එකේ පොඩි තර්කෙකුත් ගියා එකපාරක් දාලා මේ නෑ මෙයා නෙමෙයි කරන්නේ ඕක කරන්නේ ශ්‍රීනාත් මද්දුම කිය මේ එක්කෙනෙක් කිය තිබුණා. ඉතින් දන්නේ මොකද එච්චර ලොකු ප්‍රචාරයක් මම මේ ප්‍රචාර වලට ආසත් නෑ. දැන් මේ හඬ කැවීම ශිල්පියාට ලැබෙන්න ඕනේ නිසිතන ලංකාව තුළ තියෙනවද සහ වටිනාකම? නෑ ලැබෙන්නේ නැහැ. දැන් හඬ කැවීම ශිල්ප ගොඩාක් ඉන්නවා. චිත්‍රපටවලට. චිත්‍රපටවල හඬ දැන් මට මතකයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මයාට හඬ කැවුවේ නිහාල් ජයවර්ධන මහත්මයා. වොයිස් එක දුන්නේ. නිහාල් ජයවර්ධන මහත්මයා කියන්නේ ලංකාවේ මේ ටාසන්ට වොයිස් කරපු කෙනා. නිහාල් අයියා. නිහාල් ජයවර්ධන. එතකොට එයා තමයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට හඬ දුන්නේ. ඒ වගේ මොකද එතකොට දැන් පිටරටවල ප්‍රවීණ නළුවන්ට හඬ දෙන අය වෙනම ඉන්නවා. දැන් ප්‍රවීණ නළුවා නිකන් කතා කරපුවම එයාගේ වෙන හඬක් තියෙනවා. අරයා තමයි එයාව අරන් තියන්නේ උස්සල වේට් එකට අරන්. ඉතින් පිටරටවල එහෙම තියෙනවා හඬ කැවීම ශිල්පය කියලා. හඬ නළුවන් කියලා කියනවා. ඒ වුණා ලංකාවේ එහෙම මුකුත් නැහැ. දැන් හඬ කැවීම ශිල්පීන් කවදාකවත් මේ අගේමක් කොහෙවත් කරන්නේ නැහැ. දැන් ඉන්නවා පරාක්‍රම පෙරේරා මහත්මයා. මේ රූපවාහිනී සංස්ථාවේ පරාක්‍රම පෙරේරා මහත්මයා කිසිම අගේමක් නැහැ. එතකොට හිලේරියන් පෙරේරා, සන්ධ්‍යා රමුක්කනගේ ගොක් ඉන්නවා හඬ කැවීම ශිල්ප මම නම් වශයෙන් කියන්නේ. ඒගොල්ලෝ අති ප්‍රවීණ අය. අපි ආධුනිකයත් වශයෙන්. එතකොට අපිට වඩා ප්‍රවීණ අය ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට මේ අගීමක් නැහැ. මේක අඩු ගානේ මෙයා මෙහෙම කළා කියලාත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හැටියක් ඒක. දැන් අපි ගත්තොත් එම සිනමා ගත්තොත් මේ දැන් ඔය විකට ශිල්පීන්ට දැන් ෆ්‍රෙඩි සිල්වා හිටියා. එතුමා හිටියා. අගීමක් නැහැනේ. මේ ළඟදී තමයි මට හම්බුනේ මම හිතන්නේ දෙරණ එකෙන් කළා මේ ටෙන්සන් කුරේ මහත්තයාට හම්බුණා. එතුමා ස්තුති කළා. හොඳ දෙයක් කළා. අඩු ගානේ අනිත් අය වෙනුවෙන් මම මේ සම්මාන ගන්න කියලා. ඒ විකට ශිල්පීන්ට ඒව ගන්නෙ නෑ. මොකද විකට ශිල්පියෙක් කියන්නේ සමහරලාට දැන් සමහර අය යනවා ෆයිට් බලන්න. දැන් ඉස්සර අපි ටයිටල් දානකොට ඇලෙක්සැන්ඩර් ෆෙනන්ඩෝ රොබින් ෆෙනන්ඩෝ දාපුවම හරි සන්තෝෂයි. සටන් තමයි. ඉතින් හරි දැන් ඉතින් ෆිල්ම් එකේ මොනවද තිබුණත් කමන්නේ. ඒ දෙන්න දැක්ක ගමන් අපුඩි ගහනවා. ෆයිට් එකක් ඇත්තෙත් නෑ. එනවා දැක්කමත් ඇති. දැන් තව පොඩ්ඩකින් කොහෙන් හරි මෙයා ගහ ගන්නවා. ඒක බලන්න ආස. ඒ වගේ ටින්සන් කුරේලා දැන් ෆිල්ම් එක ලස්සන ෆ්‍රෙඩි සිල්ලා එනකොට හරි එකක් 50ක් එනවනේ. ඒ කියන්නේ විකට ශිල්පීන්. එතකොට ඒ වගේ තමයි දැන් ඔය දැන් අර ඉෂාර ඇහුවාගේ හඬ කැවීම ශිල්පීන්ට මේ මන් දන්නේ නැහැ. එකපාරක් තිබුණ සංගමයකට ඔය සංගමන නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඒකනේ අවශ්‍ය වෙන්නේ. ඇගීමක්. ඕම් මලාට පස්සේ කියලා වැඩක් නැහැ. මලාට පස්සේ මරණ දැන්වීම දානවා. මෙයා තමයි මේක කලේ කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. නමුත් ඉන්නකොට මේ මං කියන්නේ මේ ප්‍රවීණ අය. දැන් පරක්කන් පෙරේරා මහත්මයා ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ නේ. මේ මහත්තයා දැන් මේ විදිහට ගියත් මෙතනට ආවත් කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ දක්ෂයයි චරිතනේ. චරිත. ඉතින් ඒවා මේ ඒවා කරනවාදී හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. අනිත් අය වෙනුවෙන් මම හිතන්නේ මුළු සමාජයක් වෙනුවෙන්ම අහපු ප්‍රශ්නයක් ඒක. ඉතින් මම උත්තර දුන්නේ සමාජයේ වෙනුවෙන්මයි. හොඳයි. දැන් මේ සියලු කාරණාත් එක්ක අපි මේ වේදිකාව පැත්තට ගැන කතා කරා. ඔබේ හැබැයි පුංචි තිරය රෙදි තිරය ගැන කතා කරන්න අපිට බැරි වුණා. ඒ නිසා පුංචි තිරයට කොහොමද ප්‍රවේශ පුංචි තිරයට ආවේ අත්වශයෙන්ම ටෙලිවියු ආයතනය හරහා. ටෙලිවියු ආයතනය හරහා අපි එකපාරක් අපි අර දයානන්ද ජයවර්ධන මහත්මයා අපි යුද්ධ සිරකරුවෝ කියලා වේදික නාට්‍ය පුහුණු වුණා. ඒතර මම ක්ලීටස් මෙන්ඩිස් තාත් එක්කෙනෙක් හිටියා. ඒතර නිල් මිනිත් එන්නකො එහෙම හිටියා එතන. ඒක පුරුණා අපි මේ වේදිකා පුහුණුවේ ඉන්නකොට
ආවා මේ පොදවැස්ස කියලා ටෙලි නාට්‍යයක්. අධ්‍යක්ෂණය දයානන්ද ජයවර්ධන. දැයියාමට කිව්වා මේ අපි තියෙනවා මයික් ඔයාට කැරක්ටරයක් තියෙනවා පොදවැස්සේ. එතකොට රතු මහත්තයා කියලා මම. එතකොට නිමල් පල්ලෙවත්ත මම තවත් එක්කෙනෙක් හිටියා මම විජිත. නිමල් පල්ලෙවත්ත රතු මහත්තයා. ඔන්න ඔහම ඒකෙන් අපි ගියා. අපි කුරුණෑගල තමයි පටිගත කළේ. ඕක කරා. එහෙන් තමයි වේදික මේ ආවේ ටෙලි නාට්‍ය වලට. ඒක කරලා ඉවරෙච්ච හැටියම ටෙලිවිව් එකෙන් තවත් කළා හිමගිරි අරණ කියලා. හිමගිරි අරණට ඒකේ මං සිරිදාසි කියන චරිතය. ඒක සත්‍ය කතාවක්. මේ දනුත් ඒ ගැන කතා වුණා. මේ ඒක කුලරත්න කියලා ප්‍රශ්නයක තිබුණේ. ඉතින් ඒකේ සිරිදාසි කියන චරිතය රංගපෑවා. එහෙම වේදිකා නාට්‍ය වලටත් ආවා. ඉතින් එහෙම තමයි වේදිකා මේ ටෙලි නාට්‍ය වලට ආවේ. හැබැයි ඒ හැම දෙයක්ම කරන්ඩ අර වේදිකාවේ ලැබිච්ච අත්දැකීම් ඉතාමත් වැදගත්. හොඳයි දැන් මේ විදිහට වැඩ කටයුතු කරගෙන ඇවිල්ලා අද වෙනකොටත් ඔබ පුංචි තිරේ හරි අපූර්ව චරිත මේ රංගනයෙන් දායකත්වය දක්වලා ටෙලි නාට්‍ය කිහිපයක් ඔව් ටෙලි නාට්‍ය කිහිපයක් කියන්න පුළුවන් මේ මෑතකදී කරපු ඒවා දැන් ගොඩක් මතකයි දැන් සකුගේ කතාව කියලා එකක් කළා. ඒ සකුගේ කතාවේ ප්‍රින්ස් අංකල් කියලා හිටියා. එතකොට සංගීතයට කැමති. එතකොට කෙනෙක් ටීනා හිටියා. එතකොට ඒක අධ්‍යක්ෂණය කළේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා ක්‍රියේටිව් ෆෝස් එකෙන්. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස කළා සකුගේ ලෝකය කියලා. ඒකෙත් ප්‍රින්ස් අංකල්මයි. ඒකේ දුෂ්ට චරිතයක් තමයි. ඒකේ ගිය රෝදපුටුවේ. එතකොට ඒකේ රඟපාලා ඉතින් ගොඩාක් බැනුම් ඇහුවා. මොකද ඒක දුෂ්ට චරිතයක්. ඒගොල්ලෝ මිනිස්සු බැලලා තිබුණා උඹට රෝදපුටුවේ යන්න අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම මට රෝදපුටුවේ යන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන්ම ලැබුණා. මොකද හේතුව අර කොන්දේ අමාරුකම් මොකක් කරේ ඇවිල්ලා ඒක විද මහත්තයෙක් ගාවට ගියාට පස්සේ විද මහත්තයා කොන්ද ඇද්දා. ඇදලා මම වාහනේ එළුවගෙනත් ගිහිල්ලා ගෙදරත් ගියා. ගියාට පස්සේ එච්චරයි. ගෙදර බහැලා කාමරේට ගියාට පස්සේ ඉනට කරන්ට් එකක් හදලා ඉන්නෙන් පල්ලා පරණ නැතුණා. ඒක පැරලයිස් වුණා. 2021 මම බැලුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ මට හිතා ගන්නත් බැහැ. හීනයක් දකිනා වගේ එකපාරට. මෙහෙම මාස 4ක් විතර හැබැයි රූපගත කිරීම ගියා. මොකද අරකේ රඟපාන කොට තමයි ගියේ. සකුගේ ලෝකේ. උස්සල ගිහලා රෝදපුටියේ තියෙන ෂෝක් එකට රඟපානවා. ඒක කොහොමද පැරලයිස්? අපිට hina හිතින් කකුලේ දී වෙනවා. හැබැයි පැරලයිස් පුද්ගලෙක් ඇත්ත වශයෙන්ම පැරලයිස් වෙලා මේ හොඳට හිතීමේ නෑ පැරලයිස් වෙලා දැන්. ඉතින් මම ඒ අත්දැකීම ලැබුවා. ජීවිතේ මිනිස්සු අත්දැකීම ලබන්න ඕනේ. සමහරලාට එක පාට මිය යනවා. සමහරලාට පැරලයිස් වෙලා එහෙම මැරලා යනවා. සමහරලාට පැරලයිස් වෙලා ආයි ගොඩ එනවා. දැන් මම ඇවිල්ලා තිනවා වගේ. එතකොට මේ ඒවා හිතේ ශක්තිය හරි වැදගත්. මේකට කලාවත් හරි වැදගත්. සංගීතය හරි වැදගත්. ඉවසීම හරි වැදගත්. තේරුම් ගැනීම හරි වැදගත්. ඒවත් අනුව තමයි ජීවත් වෙන්නේ. තේරුම් ගන්න මේ ජීවිතේ හැටි. දැන් මෙහෙම කතා කරලා ගෙදර යනවත් දන්නේ නැහැ අපි දන්නේ නැහැ. එතකොට අපිට හෙට මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝක මෙච්චර සාර්ථක වෙන්නේ. දැන් හෙට මොනවද වෙන්නේ කියලා අපි අද දන්නවා නම් හෙට ලබන සතියේ මම මැරෙනවා කියලා හිතුවොත් වැඩ ඔක්කොම නවතිනවා. පුණ්‍ය කටයුතු කර කර පන්සලේ මිදී. හෙට මොනවද ඊළඟ සතියේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැතිනම් තමයි වැඩ කරන්නේ. වැඩ කරනවා. උන්ට ලෝකෙ දියුණු වෙන්නේ ඒකෙන්. ඒක ලොකු දෙයක්. ඉතින් ඒක හිත ශක්තිමත් කරගෙන මම දන්නවා මම ඒ කාලේ විඳපු වේදනාව හිතෙන් කඩා වැටිච්ච හැටි. මම්ම ගොඩාවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඒක මිනිස්සුන්ට ටික ලැබෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් මේ රංගන ජීවිතේ තියෙනවා. ඒකම තව එකක් උගුරේ ආබාධිකුත් ආවනේ එක ක්‍රැක් වොයිසස් දාලා. ක්‍රැක් වොයිසස් දාලා කතා කරන්න බැරුව ගියා. ඒතර මම ඇඩ්මිට් වුණා ගිහලා නව ලෝකේ. ඇඩ්මිට් වුණාට පස්සේ කිව්වා මේක බලන්න ඕනේ කියලා. මේක ඔයාලට කතා කරන්න බැරි වෙයි. ඔයාලට කඩ නැති වෙයි. ඒක තමයි සිලින්කුගේ වැඩ. කලමනාකාරයෙක් හැටියට. එමෙ හිටියා චෙක් කරලා බැලුවා. කිව්වා පිළිකාවකට එනවා. අරමයා කී හිටියා. ඉතින් මට ගානක් නැහැ. ඉතින් මම හිටියා. කතා කරන්න බෑ. වචන දෙකක්වත් කියා ගන්න බෑ. කොහොම හරි ඒකත් සනීපුණා. ඒක සනීප වෙලා මට කිව්ව වචන 4යි කියන්න ගුණේ දවසට. මට good morning good night විතරයි කියන්න පුළුවන් වචන 4 ඉවරයි. ඔව් වචන 4. එතකොට ඒත් මම කල්මනාකාරවට කැටියද ඒ කියන්නේ පුහුණු ඉමුත් කරනවා. ඊට පස්සේ තමයි ගිරිපුර ඇත්තෝ එක ආවේ. මට කාංචන මල්ලි කතා කරලා කිව්වා මේ මම කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා. මම කියලා බැලුවා. දැන් කතා දැන් සනීප වේගෙන යන්නේ මම දැන් කතා කරන්න පුළුවන් වචනේ එන්නේ නැහැ. මෙහෙම කතා කරනකොට නෙමෙයි යන්නේ. මං කිව්වා මේකට වොයිස් එකක් දාන්න පුළුවන්
මං කිව්වා මේකට හරියන්නේ මේ ක්‍රැක් වොයිස් එකක් තමයි. ඉතින් මයික් එක දාන්න බෑනේ. කරන්න තහනන්නේ. මොකක් කරන්න දෙයක් නැහැ. මේකට හරියන්නේ ඒක. මට නම් හරියන්නේ ඒක. නැත්තම් වෙන කෙනෙක් දාලා කරන්න කියලා. පස්සේ බලමු කියලා බෑ. විනාඩි 10ක්වත් කරන්න බෑ. දැන් කොටස් 50ක් හදලා දෙන්නත් ඕනේ MCR එකට. කොහොම ඉඳලා හදලා රෑ මිනිත්තු 10ක් කරනවා ආයි තේ බොනවා ආයි ඉන්නවා ආයි කියනවා. බයක් හිතුනේ නැද්ද තමන්ගේ නෑ ඒ වෙලාව කරන්න ගියාම වැඩක් කරන්න ගියාම අපිට තමන් ගැන හිතද්ද වැඩේ ගැන තමයි හිතන්නේ. වැඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ මොකක්ද දැන් ඔය ස්ටන්ට් කරන අය ඉන්නේ. ඒගොල්ලෝ මහා මාරාන්තික දර්ශන රූපගත කරනවානේ. ඒ වෙලාවට ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ මේ කාර් එක ගිහිල්ලා මේක හැප්පිලා ගිනි ගත්තොත් මම මරණය හිතෙන්නේ නැහැ. ඒක එහෙම තමයි ශිල්පියා කියන්නේ. ඒක තමයි හිතෙන්නේ. මම මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නම් ඒක දැම්මා. දැන් ඒක එපා කියපු දේ. මොකද ඒක ගිහලා මට හානියක් වෙලා නැහැ නේ. දැන් හැබැයි ඉස්සර වගේ සින්දු කියන්න අමාරුයි. මේ ක්‍රැක් වෙලා තියෙන වොයිස් එක. නමුත් ඉතින් මම ඒක හිතන්නේ නැතුව අපි ඉන්න ඕන අපි ජීවත් වෙලා ඉන්න කාලේ දෙවියෝ දුන්න දෙයක් අපි වැරදි නොකර ඉන්නවා නම් අපිට කවදාකවත් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි ඒක යහපත් දේවල්ම කරන්න ඕනේ. ඉතින් හැමෝටම උදව් කරලා මම ගුරුවරයෙක් හැටියට වැඩ කළා. ඒ පිළිබඳව කතා කරන්න මේ අපේ ජාතික තරුණ සේවා තරුණ සේවා සභාවේ. ඔව්. ගුරුවරයෙක් විතර වැඩ කටයුතු කිරීම ආරම්භ කරේ කොයි අවුරුදු 5ක් තිස්සේ මම කළා. ඒ කියන්නේ ජගත් ලීනගේ මහත්මයා තමයි අධ්‍යක්ෂ වෙලා හිටියේ. එතුමා මට කතා කරලා කිව්වා. එතුමා වැඩසටහන වලට මම යනවා. ඒකේ අර ඒ විනිශ්චය මණ්ඩල වලට මම ගිහිලා තියෙනවා. ඒක කිව්වා මේ මම එකයි මෙහෙම දෙයක් තියෙනවා මේ ක්ලාස් එකක් කරමුද? මම කිව්වා මේ මොකෝ එහෙම කරන්න අමාරුයි මේ මං ඉතින් අවශ්‍ය වෙලාවද මම විනිශ්චය මණ්ඩල වලට එන්නම්. නෑ නෑ මේ ක්ලාස් එකක් තියෙනවා සෙන්සුරාදා ක්ලාස් එක ඔය කරන්න. මම කළා. ඉතින් එහෙම කළා. ඒක හොඳයි. ළමයිත් කැමතියි. ළමයිට මම අර පෞද්ගලික ජීවිතයේ ලබන අත්දැකීම්නේ ක්ලාස් එකේ කියන්නේ. ඒ කියන්නේ මම දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ සමහරලාට මං වගේ අර ප්‍රැක්ටිකල් පැත්ත නැහැ. තියරි පැත්ත තියෙනවා. නමුත් ප්‍රැක්ටිකල් පැත්තයි තියරි පැත්ත දෙකම මම කරන හන්ද ළමයි ආසයි. ඉතින් ඒකට තමයි මං දන්න හැම දෙයක්ම කිව්වා. ඉතින් දන්න දේවල් ඉතින් හැම දෙයක්ම කියලා ඉතින් අවුරුදු 5කට වඩා කාලයක් ඒක ඉගෙනුවා. ඉතින් ඉගෙනුවාට පස්සේ මේ අසනීපෙත් ආවා. ඊට පස්සේ මට යන්න බැරි වුණා. දැන් තාම ගියේ නැහැ. ළඟදී මම ගියා නිස්කෝ එකට. යූත් සෙන්ටර් නිස්කෝ එකට ගිහලා ඒ කියන්නේ ක්ලාස් එකක් කරලා ආවා. දැනුවත් වීම ක්ලාස් එකක් කරගෙන ආවා. තමන් සතු දැනුම මේ විදිහට දරුවන්ට දායාද කරමින් නේද? ඒ කියන්නේ ලේදන් දෙනවා වගේ වැඩන්නේ. දැනුමද? ලේදන් දෙනවා අලුතෙන් ලේනවා. ලේදන් දෙන ඒක ඉතින් ඒ වගේ තමයි දැනුම දානයත් හරි වැදගත්. දැනුම දෙනවා කියලා කියන්නේ අපි කවදාකවත් අපි දැනුම නැති වෙන්නේ නැහැ. අපි දැනුම දානේනොත් තව දැනුම එනවා. දැන් අද වුණත් එහෙමයි. අපි කරන පොඩි දේ පවා හරි දේ හරියට කරන්න ඕනේ. ගොඩාක් උමනාවෙන් කරන්න ඕනේ. ඔව් දැන් ගොඩාක් දේවල් කරනවා කියලා හිතුවට වැඩක් නැති දේවල් ගොඩාක් කළා වැඩක් නැහැ. එක පොඩි දෙයක් හරියට කළා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ දේ තමයි සමහරක් වෙලාවට ඔබ මේ මහ පොළොව මත ස්ථාපිත කරන්න හේතු කාරණා වෙන්නේ. අද බොහෝ දේවල් කතා කරාමයි ප්‍රනන්ද මහත්මයාත් එක්ක ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරලා අපි කතාව හමාර කරමු. ඔව් ඉදිරි වැඩ කටයුතු දැන් මේ දවස්වල එක ටෙලිනාටික් වැඩ කරනවා. ඔබෙන් ඇවිත් යන්න හිරු එකේ. ගොඩක් දේවල් වලට මම වැඩිපුර සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. නමුත් දැන් මම ළඟදී කළා සූර්යා චිත්‍රපටය. ඒකේ හොඳ චරිතයක් මහේෂ් මුණසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළේ. අපේ දිනේෂ් මුතුගල සර් තමයි නිෂ්පාදනය කළේ. එතකොට දැන් ඒක පෙන්ලා ඉවරයි. දැන් ඒක රූපවාහිනියත් පෙන්නුවා. ඊට පස්සේ එන්න තියෙන චිත්‍රපටයක් අපේ සූර්ය සුළඟ කියලා. ඒකත් සූර්යම තමයි. සූර්ය සුළඟ. ඒක කළේ මේ අපේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා. ඒකේ වෛද්‍යවරයෙකුගේ චරිතය. අරකේ නුවර දිසාපති සූර්යයේ මේකේ වෛද්‍යවරයාගේ චරිතය. ඉතින් එහෙම කරගෙන යන තවත් චිත්‍රපට දෙකක් තියෙනවා. එකක් ඩොනල්ඩ් ජයන්ත මහත්මයාගේ චිත්‍රපටය දැන් පටන් ගන්නවා කියලා කිව්වා. තුන්වෙනිදා ස්ක්‍රීන් ටෙස්ට් එක තියෙනවා මේකප් ටෙස්ට් එකකුත් එක්ක. එතකොට තව එකක් තියෙනවා ඒක කියන්නත් බෑ. නමුත් රජිනියේ චිත්‍රපටය. ඒක තාම සාකච්ඡා මට්ටමින් යන්නේ. ඒක ඒ වගේ ගැන කතා කරන්නත් එපා කියලා තමයි තියෙන්නේ. ඉතින් මොකද ඒකෙත් ඉන්නවා කියලා තියෙනවා. සංවිධානය කරගෙන යනවා. ඉතින් මම නිතරම බලන්නේ
පොඩි දෙයක් හරියට කරන්න. පුංචි දේ වුණත් ඔබ හරියට කරන්න වැඩ කටයුතු කරන්න. ඒකයි අද දවසේ අපි ඔබට ලබා දෙන පණිවිඩය. අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පී මයික් ප්‍රනන්දු මහත්මයා. එතුමන් හඬ කැවීම් ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෙක්, ඒ වගේම සිනමාව තුළ දිග්විජයක් නිර්මාණය කරපු කෙනෙක්. සුභාශිංසන එකතු කරනවා. සියලු ප්‍රාර්ථනාවන් අතන සුභාශිංසන එකතු කරන්න අපේ සුබෝදා තමයි මට ආරාධනය කළා. සුබෝදාත් යූත් සෙන්ටර් එකේ හිටියා පන්තියේ. ඒකට ඔබතුමී ඉෂාරා ඔබද ලස්සනට වැඩසටහන කළා. ඉතින් මේ ඉන්න කැමරා ශිල්පී මහතුරුන්ට මම ඉතාමත් ගෞරවයෙන් ආශාරය කරන බොහොම ස්තුතියි නිෂ්පාදකතුමා ඇතුළු හැම කෙනාටම. එතුමා තමයි මම පෙන්වන්නේ සමාජයට. මම කියපු දේවල් ඔක්කොම. ඒකට මේ හඬත් එක්කම ඔබතුමී අහ ප්‍රශ්න වලට තමයි උත්තර දුන්නේ. ඉතින් මම හිතනවා මම වැඩිපුර කතා කරේ නැහැ කියලා. තව දේවල් තිබුණාට වැඩිපුර කතා කරේ නැහැ. හරි වැදගත් දේවල් විශාල ප්‍රමාණයක් කතා කරා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අද මට ආරාධනය කරන්න. මම ඉතාම සන්තෝෂෙන් නිදහසේ ගත කරපු කාලය. බොහොම ස්තුතියි නිශාරා. ජය වේවා. ජය වේවා ඔබතුමන්ටත්. ඒ වගේම බොහොම ස්තුතියි ඔබතුමන්ගේ වටිනා කාලය අප වෙනුවෙන් ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෙන් කරාට. එහෙනම් අදට සමවරගෙන යන්න සූර්යෝදය තුළින් ප්‍රතිලා ඉන්න මේ කතා බහ මෙතනින් නිමවන්නට සූර්යෝදය තවත් රසමුසතන් බොහොමයක් තිබෙනවා ඔබ වෙතට අරගෙන එන්න.